අපි අඹච්චාරුවක් හදමුද? අඹච්චාරුවක් ගන්න පැහිච්ච අඹත් හොයාගන්න ඕනනේ. ඉතින් අපි මේ පැහිච්ච අඹ ගෙඩි දෙකක් හොයන ගමන් ගෙදර ඉස්සරහම තමයි මේ අඹ ගස් තියෙන්නේ. රිලව් ආවොත් නම් මේක දවස් 2න් 3න් බිම වට්ටනවා. ඕම් ඉතින් අපිට පැහිච්ච අඹ ගෙඩි දෙකක් හම්බුණා. වැඩේ කියන්නේ ඒකෙත් දිඹියෝ හිටියා. ඉතින් මං අමාරුවෙන් අඹ ගෙඩි දෙක බිමට දාගත්තා. බිමට දාගත්ත අඹ ගෙඩි දෙක ඇරයි යනකොට මගේ පිටේ දිඹියෙක් කෑවා. ඔහොම බලන්නකෝ කහ කහ අඹ ගෙඩි දෙකක් බිමට දැම්මා. දිඹි කකා අරන් ආපු අඹ ගෙඩි දෙක අපි නැට්ට කපාගෙන සුද්ධ කරගත්තා. ඊට පස්සේ සුද්ධ කරගත්ත අඹ ගෙඩි දෙක හොඳට වතුර සේදුවා. මේ හදන්නේ තලා ගන්න ලේසි වෙන්න කපා ගන්න එක. මෙහෙම හොඳට කපාගෙන චොපින් බෑග් එකකට දාගන්න ඕන. ඊට පස්සේ ලුණු, මිරිස්, සීනි ටිකකුත් අපි දාගන්න ඕන. ඒ ටික දාලා ඉවර වෙලා හොඳට රෙදි කෑල්ලක ඔතන්න ඕන. නැත්තම් චොපින් එකේ දාලා තලන්න බෑනේ. ඒ විදිහට දාලා මේ ටික හොඳට තලා ගන්න ඕන. දැන් අපි හදන්නේ අපේ කෑම එකේ රස බලන්නයි. එහෙනම් ඔයාලා මේක හදලා කාලා බලන්න. එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බෙන්නම්. බයි.